ඉන්දියන් සාගරයේ හදවතෙහි කන්දුලක හැඩැත්ති දිවයිනක් පිහිටා ඇත. ඒ ඉතිහාසයෙන් පොහොසත් සෞභාග්‍යයෙන් පිරිපුන් ශ්‍රී ලංකාවයි. එහි ශ්‍රේෂ්ඨ වීරයන් අතර සියවස් ගණනාවක් පුරා නාමය දෝංකාර දෙන කුමාරයෙක් සිටී. ඔහු වෙන කවරෙකුවත් නොව දූරදර්ශී රජ දුටුගැමුණු රණශූරයා. මෙය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසයි. ශ්‍රී ලංකා දිවයින දෙපිරිසක් අතර බෙදී ඇතේ. දකුණ පාලනය කරණය රුහුණේ සිංහල රාජධානිය විසිනි. උතුර පාලනය කරණය ආක්‍රමණික ද්‍රවිඩ රජකු වන එලාර විසිනි. මාගම කුටානගරයේ කාවන්තිස්ස රජුට සහ විහාර මහාදේවී බිසවට ගාව දරුවකු උපදී. ඔහු ජාතියක ගමන් මග වෙනස් කරන දරුවකු විය. ඔවුන් ඔහුට ගාමිණී යන නම තැබුවා. පසුව ධාර්මික ගාමිණී යන අර්ථය ඇති දුටුගැමුණු ලෙස ඔහුව හැබින්නුවා. කුඩා පිරිමි ළමයකු ලෙස පවා ඔහු නොසන්සුන් ශක්ති සම්පන්න සහ දැඩි දේශප්‍රේමී කුමාරයෙක් විය. ගාමිණී වෑඩැත්ම ශ්‍රී ලංකාවේ පූජනීය අගනුවර වන අනුරාධපුරයේ විදේශ පාලනය කෙරෙහි ඔහුගේ අමනාපයද වර්ධනය විය. එලාර රජු සාධාරණ හා ගෞරවයට පාත්‍ර වුවද දකුණේ සිංහලයන් විදේශීය ආක්‍රමණිකයෙකු ලෙස සලකනු ලැබිය. ඒ අතුර ගාමිණී කුමරු අගනුවර නිදහස් කරගෙන දිවයින එක් සිංහල ධජයක් යටතේ එක් සේසත කිරීමට දිවුරුම් දුන්නේය. නමුත් ඔහුගේ පියා වන කාවන්තිස්ස රජු සිවිල් යුද්ධයකට බියවිය. ඔහු තම පුතාට අනතුරු ඇඟවිය. ඉවසීම ප්‍රධානය. කලකිරුණු ගාමිණී තම පියාට කාන්තා ආභරණයක් සහ රන් ඉන්දිකටුවක් සමගින් සංකේතාත්මක පණිවිඩයක් යදිය. ඒ ඔහුගේ ධෛර්ය ප්‍රශ්න කරමින්. ප්‍රතිචාර වශයෙන් කාවන්තිස්ස දුටුවේ කැරැල්ලක් පමණක් නොව අනාගත රජකුගේ ගිනි පුපුරකි. ඔහුගේ පියාගේ මරණයෙන් පසු දුටුගැමුණු රුහුණේ සිංහාසනයට පත්විය. ඔහු ඉක්මනින් තම හමුදා බලමුළු ගන්වා දස මහා යෝධයන් ලෙස හැඳින්වෙන ජනප්‍රවාදගත සේනාවක් පිහිටුවා ගත්තේය. ඔහුගේ විශ්වාසවන්ත ඇත්රජු වන කණ්ඩුල ඔහු අසල සිටියදී අනුරාධපුරය නැවත අත්පත් කර ගැනීමේ මෙහෙයුම ආරම්භ විය. යුද්ධය ආරම්භ විය. දුටුගැමුණු එකින් එක එලාරගේ සෙන්පතියන් පරාජය කළය. අවසන් සටන අනුරාධපුරයේ දොරටු අසලදී සිදුවිය. කණ්ඩුල ඇතා පිටනැගී දුටුගැමුණු ඇතකු පිට සිටි එලාර සමංග තනි සටනක නිරත විය. අවසන පහරින් ආක්‍රමණිකය බිම වැටුණි. ජයග්‍රාහී වුවද දුටුගැමුණු එලාර රජු රාජකීය ගෞරව සහිතව භූමදානය කිරීමට නියෝග කළේය. එලාරගේ සොහොන පසුකරන සියල්ලන්ම ගෞරව දැක්විය යුතු බවට ඔහු නියෝග පවා කළේය. එය ධෛර්යය පමණක් නොව එකමුතුකමද පිළිබිම්බු කරන ආදර්ශමත් නායකයෙකුගේ ප්‍රතිමූර්තියකි. ශ්‍රී ලංකාව නැවතත් එක්සේ සත්විය. දුටුගැමුණු රණශූරයකු පමණක් නොවීය. ඔහු ගොඩනගන්නකු සහ දැඩි බෞද්ධයකු විය. ඔහු මහා රුවන්වැලි සෑය ස්තූපය ඉදි කළේය. සංඝයා වහන්සේලාට අනුග්‍රහය දැක්විය. පූජනීය දළදා වහන්සේ සම්ප්‍රදායෙන් ප්‍රතිෂ්ඨාපනය කළේය. ඔහුගේ පාලනය එකමුතුකම පමණක් නොවි ආධ්‍යාත්මික පුනර්ජීවනයක්ද සංකේතවත් කළේය. දුටුගැමුණු රජු මියගියද එතුමාගේ නාමය අමරණීය විය.